SME plus HRN payroll system worklogs module. Worklogs module එක මේ HRN payroll system එකේ ෆන්ඩමෙන්ටල්ම මොඩියුල් එකක්. ඒක අනිත් ඒරියාස් ගොඩක් වැඩ කරන්න මේ මොඩියුල් එක ඉතාම අත්‍යවශ්‍යයි. worklogs වලට යන්නේ මෙනු එකේ මේ worklogs කියන link එක ක්ලික් කරලා worklogs වලට යන්න පුළුවන්. එතෙන්ට ගියාම තියෙන ඔක්කොම worklogs එක list down වෙනවා. මෙතන වැඩ කරන හැම දවසකම හැම එම්පලෝයි කෙනෙක්ටම රෙකෝඩ් එකක් වර්ක්ලොග්ස් වල තියෙන්න ඕන. එක කම්පැනි එක ඊට වැඩ කරන්න නැත්නම් ඒ දවස්වලට අවශ්‍ය නැහැ. සහ පබ්ලික් හොලිඩේස් වලට වැඩ කරන්න නැත්නම් ඒ දවස්වලට අවශ්‍ය නැහැ. ඒව ඇරුණම වැඩ කළ යුතු හැම දවසකටම රෙකෝඩ් එකක් මෙතන තියෙන්න ඕන. කවුරු හරි එම්පලොයි කෙනෙක් ලීව් වෙනවා නම් සහ යාගේ ඔෆ් ඩේ එකක් තියෙනවා නම් රොස්ටර් බේසිස් ඔෆ් ඩේ එකක් තියෙනවා නම් ඒකටත් අදාළ රෙකෝඩ් එකක් මෙතන ක්‍රියේට් වෙලා තියෙන්න ඕන. මෙතන මේ රෙකෝඩ් ක්‍රියේට් වෙන ක්‍රම කීපයක් තියෙනවා. ප්‍රධානම සහ ලේසිම සහ නිවැරදිම ක්‍රමය තමයි බයෝමෙට්‍රික් ඩිවයිස් එකක් කනෙක්ට් කරලා ඒකෙන් එන ෆීඩ් එක අනුව ඔටෝමැටිකලි වර්ක්ලොග්ස් ක්‍රියේට් කරන එක. දැන් ගොඩක් එම්ප්ලොයිස් ඉන්න තැනකට නම් ඒක තමයි වඩාත්ම සුදුසුම ක්‍රමය වෙන්නේ. හැබැයි එම්ප්ලොයිස්ලා පොඩ්ඩක් ඉන්න කම්පැනි එකක් නම් බයෝමෙට්‍රික් ඩිවයිස් එකකට යන්න බජට් එකක් නැත්නම් ඒත් ඒගොල්ලන්ට SME plus සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන් මේ worklogs manually create කරලා. ඒගොල්ලන්ට දැනට කරගෙන යන විදියට පොතක attendance ටික mark කරලා time to time සිස්ටම් එකට කවුරු හරි admin කෙනෙකුට enter කරන්න පුළුවන්. ඒක තව ක්‍රමයක්. ඊට අමතරව QR code එකක් scan කරලා attendance create කරන්න පුළුවන්. ඊටත් අමතරව මොබයිල් ඇප් එකක් through එම්ප්ලොයිස්ලට සිස්ටම් ඇක්සස් දුන්නට පස්සේ මොබයිල් ඇප් එක through එම්ප්ලොයිස්ලට ඔන්ලයින් චෙකින් චෙකවුට් ඔප්ෂන් එක තියෙනවා. ඒ ෆීස් එක ගොඩක් දුරට ඩෙවලොප් කරලා තියෙන්නේ ඔය ඔෆිස් එකට එන්නේ නැති ෆීල්ඩ් එකේ යන එම්ප්ලොයිස්ලාව ෆැසිලිටේට් කරන්න. ඒ වගේ ක්‍රම කීපයකින් අපිට මේකේ වර්ක්ලොග්ස් ක්‍රියේට් කරගන්න පුළුවන්. අලුතෙන් එකක් ක්‍රියේට් කරනවා නම් මේක ක්‍රියේට් නිව් බටන් එක ක්ලික් කරලා අදාළ එම්ප්ලොයිව සිලෙක්ට් කරලා මෙතන ටයිම් පංචස් අවශ්‍ය විදියට ඇඩ් කරලා මෙතන රෙකෝඩ් ක්‍රියේට් කරන්න පුළුවන්. දැන් අපි එක්සිස්ටින් එකකට ගිහිල්ලා බැලුවොත් මොනවද ඒකේ තියෙන ඩීටේල්ස් කියලා මම මේ රෙකෝඩ් එක ඕපන් කරන්නම්. දැන් මෙතන මේ එම්ප්ලොයිට මේ වර්ක්ලොග් එක හැදලා තියෙන්නේ බයෝමෙට්‍රික් ඩිවයිස් එකෙන් එන ෆීඩ් එක අනුව. මෙතන පෙන්නනවා මොන බයෝමෙට්‍රික් ඩිවයිස් එකෙන්ද ඒක ආවේ කියලාත්. දැන් ඔය බ්‍රාන්චස් කීපයක් තියෙන එම්ප්ලොයිස්ලා ක්‍රොස් බ්‍රාන්චස් වැඩ කරන ඩයිනමිකලි ක්‍රොස් බ්‍රාන්චස් වැඩ කරන තැනක ඉතින් මෙතන මේ ඩිස්ප්ලේ වෙන ලේබල් එක ඉම්පෝර්ටන්ට්. එතන අපිට බලා ගන්න පුළුවන් මේ එම්ප්ලොයි කොහෙන්ද චෙක් ඉන් උනේ, කොහෙන්ද චෙක් අවුට් උනේ, කොහෙද දා වැඩ කරේ, ඒ ඉන්ෆෝමේෂන් එකත් මෙතන බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන මල්ටිපල් ටයිම් පන්චස් තියෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ඒ කියන්නේ එළියට යනවා නම් වැඩ කරන වෙලාව අතරතුර පංච් කරලා යනවා. එනකොට ආපහු පංච් කරලා යනවා. එතකොට ඒ අවේ ටයිම් එකත් අපි සිස්ටම් එකෙන් කැල්කියුලේට් කරනවා. ඊට අමතරව ලේට් තියෙනවා නම් ලේට්, OT තියෙනවා නම් OT කැල්කුලේට් කරන ඔටෝමැටිකලි එන වෙලාව අනුව ශිෆ්ට් එක ඩිසයින් වෙනවා. ඒ වගේ බොහොම වැදගත් සහ ඉම්පෝර්ටන්ට්ම මොඩියුල් එකක් තමයි මේ වර්ක්ලොග්ස් මොඩියුල් එක කියන්නේ. එතකොට මෙතන ඊට අමතරව ඕෆ් ඩේස් ඇඩ් කරනවා නම් දැන් සමහර කම්පැනිස් තියෙනවා ඕෆ් ඩේස් රැන්ඩම් තියෙන්නේ. ඒ කියන්නේ කම්පැනි එක දවස් 30ම වැඩ කරනවා. එම්ප්ලොයිස්ලට ඔෆ් ඩේස් 4ක් හෝ 5ක් හෝ ඊට වඩා වැඩ වෙනස් ගාණක් දීලා තියෙනවා. ඒවා ගන්න තියෙන්නේ ඒවා ෆික්ස් දවසක් නැහැ ගන්න. ඒවා එක එක දවස්වලට රොස්ටර් එකක් අනුව තමයි ඒවා ගන්නෙ. ඒතකොට ඒ වගේ වෙලාවට පුළුවන් මේ ඒ අයගේ ඕෆ් ඩේස් මෙතනින් ගිහිල්ලා සිලෙක්ට් කරන්න අදාළ දවස සිලෙක්ට් කරලා. ඒගොල්ලෝ ඉන්නේ නැති දවස්වලට. කොහොම හරි අවසානයේදී මෙතනට හැම දවසකටම වර්ක්ලොග් එකක් මෙතනට තියෙන්න ඕන. ලීව් ගන්න දවස්වල සිස්ටම් එක through ලීව් රෙකෝඩ් කරනකොට ලීව් එක අප්‍රූව් කරනකොට ඔටෝමැටිකලි කොරස්පොන්ඩින් වර්ක්ලොග් රෙකෝඩ් එක මෙතන ක්‍රියේට් වෙනවා. ඊට අමතරව බොහොම ලේසියෙන් මෙතන අපිට ෆිල්ටර් කරගන්න පුළුවන් එම්ප්ලොයිගේ ID එක ගහලා එහෙම නැත්නම් නම ගහලා සර්ච් කරනවා නම් සර්ච් කරන්න පුළුවන්. අමතරව අදාළ ඩේට් පීරියඩ් එක අනුව මාසය අනුව කස්ටම් ඩේට් පීරියඩ් එකක් අනුව සර්ච් කරන්න පුළුවන්. ඒ අවශ්‍ය හැම විදියකටම ෆිල්ටර් කරන්න පුළුවන් මෙතන. මොනවා හරි ඔඩිටින් පර්පස් අනුව කවදා හරි දවසක එම්ප්ලොයිලා වැඩ කරපු එම්ප්ලොයි කෙනෙක්ගේ ඩීටේල් එකක් හොයන්න ඕන නම් ඒක
හොයන්නත් පුළුවන්. ඒ විදිහට මේ බොහොම ලේසියෙන් මේ ඇටෙන්ඩන්ස් ඩීටේල් මැනේජ් කරගන්න පුළුවන් මෙතන. ඊට අමතරව මොනවා හරි ෆින්ගර්ප්‍රින්ට් ඩිවයිස් එකක පන්ච් කරපු අය හොයාගන්න ඕන නම් මේ විදිහටත් ඩිවයිස් එක ඩිවයිස් එකෙන් සර්ච් කරලා ගන්න පුළුවන්. යදාල් ඩිවයිස් එකේ සර්ච් වැඩ ෆින්ගර්ප්‍රින්ට් එක මාක් කරපු අය කවුද කියලා. මේක යුස්ෆුල් වෙනවා මල්ටිපල් බ්‍රාන්චස් තියෙන ස්ටාෆ් එක ක්‍රොස් බ්‍රාන්චස් වැඩ කරන කම්පැනි එකක් නම් එදා දවසේ මෙතන වැඩ කරේ කවුද කියලා හොයාගන්න ඕන නම් මේ ෆීචර් එක මේ ෆිල්ටරින් එක යුස්ෆුල් වෙනවා. ඊට ප්‍රධාන වශයෙන්ම මේක තමයි වර්ක්ලොග්ස් මොඩියුල් එකේ විස්තරය. කලින් කිව්වා වගේ මේක ෆන්ඩමෙන්ටල් මොඩියුල් එකක්. හැම දවසකම හැම එම්ප්ලොයි කෙනෙකුටම වර්ක්ලොග් රෙකෝඩ් එකක් තියෙන්න ඕන කම්පැනි එක ඔපරේට් වෙන දවසක් නම්. මේ වර්ක්ලොග් සමරි ස්ක්‍රීන් එකේ ඒ ක්වික් සමරි එකක් තියෙනවා වර්ක්ලොග්ස් ගැන. ඒ එම්ප්ලොයි කොච්චර ෆුල් ඩේස් තියෙනවද, කොච්චර හාෆ් ඩේස් තියෙනවද, කොච්චර ඔෆ් ඩේස් තියෙනවද, කොච්චර ලීව් වරක් තියෙනවද, ෂෝට් ලීව්ස් තියෙනවද, OT කොච්චර තියෙනවද, ලේට් කොච්චර තියෙනවද, ඒ අදාළ සිලෙක්ට් කරන ඩේට් පීරියඩ් එක අනුව මෙතන සමරි එක පෙන්නනවා. මේ රිපෝට් ස්ක්‍රීන් එකේ රිපෝට්ස් කීපයක් දැනට තියෙනවා. ටයිම් ෂීට්, ලේට්, ඇබ්සන්, මිසින් ඇටෙන්ඩන්ස්, මේ රිපෝට් ඔක්කොම පදනම් වෙන්නේ වර්ක්ලොග්ස් වල තියෙන ඩේටා. දැන් අපි ටයිම් ෂීට් එක ජෙනරේට් කරොත් මේ මන්ත් එකට ලාස්ට් මන්ත් එක මම ජෙනරේට් කරන්නම්. කරොත් මේ විදිහට ඒ හැම එම්ප්ලොයි කෙනෙක්ම ටැබ් එකක් ගානේ හැදිලා ඒ දවස්වල වැඩ කරපු ටයිම් ඩීටේල් එක පෙන්නනවා. මේක අවශ්‍ය නම් print out එකක් අරගෙන එම්ප්ලොයිස් වලට ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන්. ඒගොල්ලෝ මොබයිල් ඇක්සස් තියෙනවා නම් ඒගොල්ලොන්ටම සිස්ටම් ඇක්සස් තියෙනවා නම් ඒගොල්ලොන්ට මේක ඒගොල්ලෝගේ ඇප් එක through බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝගේ on off වෙලාවල් ටික. ඒ වගේම ලේට් රිපෝට්, ඇබ්සන්ට් රිපෝට්, මිසින් ඇටෙන්ඩන්ස් රිපෝට් වගේ මැනේජ්මන්ට් එකට අවශ්‍ය කරන ඉම්පෝර්ටන්ට් රිපෝට් කීපයක් ජෙනරේට් කරගන්න පුළුවන් වර්ක්ලොග්ස් මත පදනම් වෙලා. ඊට අමතරව තව මොන හරි රිපෝට්ස් අවශ්‍ය නම් අපිට ඒක ලේසියෙන්ම ඩෙවලොප් කරන්න පුළුවන්.